ආයුෂ බොහෝ වේවා. අද 78 වන ශ්‍රී ලාංකීය නිදහස් දවස. හැබැයි මට නම් පොඩිවත් නිදහසක් තිබුණේ නැහැ. ගොඩක් වැඩ තිබිච්ච දවසක්. උදේම මේ ලස්සන මල් ටික දිහා බලලා මම උදේට කන්න මඤ්ඤොක්ක ටිකක් තඹ ගත්තා. කටට සැරට මඤ්ඤොක්කත් එක්ක කන්න කොච්චි සම්බෝලයක් ඉතින් අනිවාර්යයිනේ. ඔන්න කොච්චි සම්බෝලෙකුත් කොටා ගත්තා. මගේ තනියට ඉතින් ලියෝයි රියෝයි මාත් එක්ක කතා කර කර ඔන්න ඔහොම පැත්තකට වෙලා වාඩි වෙලා ඉන්නවා. එයාලත් එක්ක කාලය ගත කරන්න ඉතින් මම කොහොමත් ආසයිනේ. ඊට පස්සේ මම ගෙදර වැඩ ටික ඔන්න පටන් ගත්තා. මං කිව්වනේ අද කාර්යබහුලයි කියලා. මේ වීඩියෝ එක බලාගෙන යනකොට දකීවි චූටි බබෙක්. ඒ බබා එහා ගෙදර බබා. නිවාඩු දවසට ඉතින් සිදු නැන්දේ කියාගෙන අපේ ගෙදරට එනවා. එයා මට හරි ආදරේ. අපේ ගෙදර ආවහම මාත් එක්ක ඔය පොඩි පොඩි සෙල්ලම් කරනවා. ඒ වගේම මට උදව්ත් කරනවා. මම අතු ගන්නකොට එයාටත් කොස්සක් ඕනි කිව්වා. ඔන්න ඉතින් ගෙදර තිබිච්ච තව කොස්සක් එයාට දුන්නා. ඊට පස්සේ මම අතු ගන්නකොට අනේ එයා මට ඩස්පෑන් එක දුවලා ගිහිල්ලා ගෙනත් දුන්නා. මට ඩස්පෑන් එක ළඟට ගන්න අමතක වෙච්ච නිසා. එයාත් එක්ක මේ ගත කරන නිවාඩු දවස හරිම සුන්දරයි. හැබැයි ඉතින් එක තැනක නම් ඉන්නේ නැහැ. එයා ගෙදර ගියා. ඊට පස්සේ මම මුළු ගේම මොප් කරා. එක දිගට වැඩ කරගෙන යනකොට ඒකෙත් පොඩි විනෝදයක් තියෙනවා කියලා මට හිතෙනවා. මොකද අපි සැරින් සැරේ වැඩ ටික කරනවට වඩා මට හිතෙනවා දවසක් දාගෙන මේ අස්කරන වැඩ කරනකොට අපිට ඒක එක දිගට කරලා ඉවර කරාම හරි සැනසීමක් දැනෙනවා. ඉතින් ඊට පස්සේ මම බාත්රූම් එකත් හේදුවා. බාත්රූම් එක හොදනකොට ඔන්න ආයෙත් මගේ කොළු පෙට්ටිය දුවගෙන ආවා. ඇවිල්ලා ඔය ටැප් එක අරගෙන එයාගේ මොකද්ද සෙල්ලම් බඩුවකට වතුර පුරවනවා. ඊට පස්සේ ආයෙත් කොල්ලා ගෙදර ගියා. ඊට පස්සේ ඔන්න මම එච්චර වෙලා හේදෙන්න දාලා තිබිච්ච රෙදි ටික වේලෙන් දැම්මා. එදා හොඳ අවුව දවසක්. ඉතින් මට හිතුණා රෙදි ටික ඔක්කොම වේලගත්තා නම් හොඳයි කියලා ගෙදර හිටපු නිසා. ඔයාලත් මෙහෙමද ගෙදර ඉන්නකොට වැඩමද කරන්නේ? ඇත්තටම නිවාඩුවට ගෙදර ඉන්නකොට පුදුම වැඩ කොටසක් තමයි අපිට තියෙන්නේ. ඇත්තටම ඉතින් ජොබ්ස් කරන අපිට ගෙදර ඉන්නවා කියන්නේ තවත් ජොබ් එකක් තමයි. ඒ වගේම මං ඉස්සර ඉඳන් හරිම ආසයි සාරි අඳින ජොබ් එකක් කරන්න. ටීචර් කෙනෙක් වෙන්න ඉතින් හරිම ලොකු හීනයක් තිබුණා. හැබැයි දැන් මේ සාරි අඳින්න නම් එපා වෙලා. හොදන්න ගියාම ගොඩක් අමාරුයිනේ. ඊටත් වඩා අමාරුයි වේල ගන්න ගියාම. මට තියෙන්නේ හරිම පොඩි ඉඩ පරාසයක්. ඉතින් තාප්පේ පුරාවට නිවාඩු දවසට සාරි දානවා. මං ඒකට හරිම අකමැතියි. මොකද කැත නිසා ඒත් කරන්න දෙයක් නැහැ. ගෙදර ඇතුළට එනකොට රෙදි ටික දාලා ඔන්න තව යාළුවෙක් ගෙදර ඇවිල්ලා. මේ කුරුල්ලෝ හැමදාම අපේ ගෙදර කැදලි හදනවා. කොච්චර එපා කිව්වත් අහන්නේ නැහැ. ඉතින් එයාලට ඉඩ දීලා මමත් ඉන්නවා. ඊට පස්සේ ඔන්න වත්තට බැහැලා මගේ මල් වාසස් වලට මල් ටිකක් කඩා ගත්තා. ඒ අතරේ ඔන්න ලියෝ මහත්තයා ඉන්නවා කොටි පෙටියෙක් වගේ එහා ගෙදර තාප්පේ වාඩි වෙලා ඇත් එක්කත් පොඩි කයියක් දාලා මම දැන් යනවා මගේ වාසස් ටික ලස්සන කරගන්න. මොකද ඒව ටික ඔක්කොම අලුත් කරගන්න වෙලාව ඇවිල්ලා නිසා දැන් කලින් දාලා තිබිච්ච මල් ටික ඔක්කොම පර වෙලා තිබුණා. ඒ නිසා දැන් අද ඔක්කොම වැඩ ටික කරගන්න නිසා මම හිතුවා වාසස් ටිකත් අලුත් කරගන්නවා කියලා. ඔන්න ඉතින් මම වාසස් ටික අලුත් කරගන්න හදනකොට නැන්දේ කියාගෙන මගේ කොළු පැටිය ආයෙත් ආවා. ඉතින් එයාත් එක්ක කතා කර කර ඉන්ඩිපෙන්ඩන්ස් ඩේ එක ගැන යාට කියලා දීදී ඔන්න මම මගේ වාසස් ටික ලස්සන කරගන්නවා දැන්. එයා
හරි ආසයි මාත් එක්ක කතා කර කර ඉන්න. ඒ වගේම මම කරන හැම වැඩකටම එයා පොඩි හරි උනන්දුවක් දක්වනවා ඒකට සම්බන්ධ වෙන්න. ඉතින් ඔය වාසස්වල වැඩේදීත් ඔන්න අම්මගේ සුදු මහත්තයා මට උදව් කරනවා. එයාගේ නම අනුෂියන්. ඉතින් ඇත්තටම හරි දක්ෂ දරුවෙක්. හැමදේම හරි ඉක්මනට ඉගෙන ගන්නවා මාත් එක්ක කතා කර කර. ඉතින් මං හරි ආසයි අත් එක්ක ගෙවෙන මේ චූටි කාලයට. ඉතින් ඔන්න මගේ ගෙදර ලස්සන වාසස් ටික හැඩ වුණා. මට මල් ටිකක් හොයාගන්න අමාරු වුණා. මොකද මං හිතන්නේ මේ කාලේ මල් අඩුයි. ඊට පස්සේ තමයි ඔන්න ගොඩක් දවල් වෙලා දැන් වැඩ ටික ඔක්කොම ඉවර කරලා කන්න පටන් ගත්තේ. ඉතින් කන ගමන් මම මගේ ලස්සන ගෙදර දිහා, මගේ පුංචි ගෙදර දිහා බලාගෙන හරි සතුටු වෙනවා. මොකද මට තියෙන හරි චූටි ගෙයක්. තාම අපි අපේ ගේ හදන ගමන් ඉන්නේ. ඒ වුණාට ඒ ගේ ලස්සන කරගන්න මං හරිම ආසයි. මේ වෙද්දි ගොඩක් දවල් වෙලා ඊට පස්සේ ඇත්තටම මට ගමන් 2-3ක් යන්න තිබුණා. ටවුන් එකට යන්න තිබුණා, බඩු වගේක් ගේන්න යන්න තිබුණා. ඒ වගේම තව වෙන ගමන් වගේකුත් තිබුණා. මම ඊට පස්සේ හොඳ වොෂ් එකකුත් දාගෙන දැන් ඉතින් ලෑස්ති වෙනවා ඒ ගමන් කිහිපය යන්න. මට දැනුම් තේරුම් තියෙන කාලේ ඉඳන්ම මං හරි ආසයි මේකප් කරන්න. මං හිතන්නේ ඒ ආසාව එන්නේ නැත්තේ මම චූටි කාලේ ඉඳන් ඩාන්සින් කරපු කෙනෙක්. එතකොට ඩාන්සින් වලදී එහෙම මේකප් කිරීම අනිවාර්යයිනේ. ඉතින් ඉස්සර මට මතකයි මගේ ඉස්කෝලේ යන කාලේ අයිටම්ස් වලට මගේ යාළුවන්ව එහෙම මේකප් කරවන්නේ මම ටීචර්ත් එක්ක එකතු වෙලා. ඉතින් ඒකේ හුරුවත් එක්ක මම හරි ආසයි මේකප් කරන්න. ඉතින් කොහේ හරි යනවා නම් අනිවාර්යෙන්ම චූටි මේකප් එකක් දාගෙන යන්න මම පුරුදු වෙලා ඉන්නවා. ඒක ඇත්තටම හොඳ පුරුද්දක් කියලා මම හිතනවා. තමන්ව ලස්සන කරගන්න එක. ඒක හිතටත් හරි සැනසීමක්. ඊට පස්සේ මගේ ලස්සන දිහා මම බලනකොට මට හිතෙනවා ඉතින් ඒක හරි හොඳ පුරුද්දක් කියලා. මගේ මහත්තයත් මග එන ගමන් ගෙදර එයාට ආවහම බොන්න රස බීමෙහෙකුත් හදලා මම පිටත් වුණා. ඇත්තටම මගේ යොදාගත්තු වැඩ ටික කරගන්න යන්න. මම බයික් එකේ තමයි යන්නේ. මම ගෙදර එද්දි ඇත්තටම ටිකක් හවස් වෙලා තිබුණා. ගෙදර එද්දි ඉතින් පූසි යාළුවෝ දෙන්නත් මග බලාගෙන ඉන්නවා මම මොනවා හරි ගේනවද කියලා. ඒගොල්ලන්ට සාලයෝ ගෙනාවා. ඔය බලාගෙන ඉන්නේ සාලයෝ ටික හම්බ වෙනකන්. එතකොට මහත්තයාත් ගෙදර ඇවිල්ලා හිටියා. ඊට පස්සේ ඉතින් හවස් වෙලා තිබිච්ච නිසා ඉඟුරු දාපු රසම රස තේකකුත් හදාගෙන අපි දෙන්නත් එක්ක එදා දවස ගැන කතා කරා. ඇත්තටම ගොඩාක් බිසි දවසක්. මට හරි මහන්සි. ඒ වුණාට ඉතින් වැඩ ටික ඔක්කොම පිළිවෙලට කරගත්ත දවසක් නිසා මට සතුටුයි. ඉතින් මගේ කාර්ය බහුල 78 වන නිදහස් දිනය ගත වුණේ මෙහෙම තමයි. ඒ වුණාට මට ඇත්තටම හරිම සතුටුයි. අද මට කෙරෙන්න ඕන වෙච්ච වැඩ ටික ඔක්කොම ඒ විදිහටම කරලා ඉවර වෙච්ච නිසා. ඉතින් ඔයාලත් දවසේ මුලදී ප්ලෑන් කරගන්න මොනවද කරගන්න ඕනි කියලා දවස ඇතුළත. එතකොට ඒ ටික ඉවර වුණාම හිතට හරි නිදහසක් දැනෙනවා. ඉතින් මේ වගේම ලස්සන දවසකින් ආයෙත් හමු වෙන බලාපොරොත්තුවෙන් මම අදට ගිහින් එන්නම්. හැමෝම ආදරෙන් පරිස්සමෙන් ඉන්න. මම විද්‍යා.